හොර නාකියා මගේ බඩු සේරම ගහලා ගියානේ. මෝහිනී නංගිගෙන්වත් 1000 කැල්ලක් ණයට ඉල්ලගන්නේනේ. නංගියා දෙයිද දන්නේ කෑල්ලක් සෙට් වුණා බං. අඩේ. හරිම සතුටුයි බං. උඹට එහෙනම් කෙල්ලෙක් සෙට් වුණා අන්තිමේදී. උඹට මොංගල්ද නාකී මැන්ටලේ ජොයින්ට් එකක් හම්බ වුණේ. යමන් පාර පැත්තට. අඩේ. එහෙම කියපන්කෝ ඉතින්. කොල කෑල්ල ගෙනාව නේද? අඩේ කලබලයට බ්‍රවුන් පේපර් කෑල්ල අමතක වුණානේ බං. බ්‍රවුන් පේපර් මොකටද හුත්තෝ? ගණින් ඔය මරණ දැන්වීම ගලවලා. ළඟදීම නිවන් සැප ලැබෙයි වගේ අපි දෙන්නට. යකෝ මේ පාර කුෂ් කෑල්ලක් තියලා තියෙන්නේ තර්ටුවට. අඩේ සිරාවටම හුත්තෝ. එන කාලෙකින් යකෝ. උඹ කෑල්ල අරන් වැවගාවට ඵලයන්. උඹ ඉක්මනට වරෙන් ගිහිනම්. මම හඳට යන්න පාර හදලා තියන්නම්. අද නම් සැප කනේ ආ. කෝ ඔය ගිනි පෙට්ටිය ගනින් එක පත්තු කරන්න. අප්පට හැමිනෙනවනේ. දාලා හදිස්සියට ගිනි පෙට්ටිය අමතක වුණානේ. ඇයි බොල නාකි පඩංගුවෝ? තෝගේ ගල් දෙකේ අතුල්ලලා යකෝ දැන් මේක පත්තු කරන්නේ. චිල් බන් චිල්. මම අරන් ඉන්නම් ක්ෂණික. මේ උඹ ආයේ මේ පරණ ගෙදර ජීවත් වෙන්න ඕන නෑ බං. ඒ කියන්නේ උඹ අපිට ජීවත් වෙන්න අලුත් ගයක් ගත්තද? නෑ බං. මම ඊයේ බූරුව ගහලා ගෙදර ඔප්පුව පරාද වුණා බං. පට්ට පඳුරු බැල්ලි. දැන් මාව මරන් කාපිය හුත්තෝ. මොකෝ බං අවුලෙන් ඉන්නේ. අතේ සතේ නෑ බං. ඒ මදිවට පොඩි එකාගේ ගණන් ගෙදර වැඩ කියලා දෙන්න තේරෙන්නේ නෑ බං. චිල් බං. ඔයා ගණන් ගන්න එපා බං. ඉඳා. පත්තු කරපන්. අඩේ මූඩ් ෆික්ස් කරන්න මරු ඉඟුරු. උඹ නම් දෙයියෙක් යකෝ. අඩෝ මොකක් හරි ගේමක් ගහන්න ඕන බං ගොඩ යන්න. පොඩි බිස්නස් එකක් තියෙනවා. කරමුද? මේ පොලිසියෙන් පණීද බං? උඹ බය නැතුව හිටපන්. පොලිසියෙන් පැන්නොත් මම බලා ගන්නම්. අප්පට යකෝ. පොලිසිය සද්දෙන එන්නේ. මල්ල කෙලියයි නාකියෝ අපි ඉවරයි. අඩෝ අපි වහු වුණා බං. වරෙන් බං එළියට. ධර්මේ වරෙන් බං එළියට. අපි ප්‍රසිද්ධ වෙන්නයි යන්නේ. මේක ඇතුලේ ඇත්ත සර්. ධර්මේ වරෙන් එළියට. අපි අහු වුණා බං. පර්ර පදුරු බැල්ලි. මේකද යකෝ තෝ පොලිසියාවන් බලාගත්ත විදිය. මීට වැඩිය හොඳයි ඊත්තෝ තෝ මට ඇරියනම. තෝ මොකද තාම යන්නේ නැත්තේ බං? මොනාද තොට ඕවනි? අනේ බන්නා කියෝ. උඹ තට්ටුවට දානවා කිව්ව කසිය බෝලේ දාලා නෑනේ. දැන් පොලිසිය පන්නව වැඩි පෙරනවා අඩුයි බං. වෙන දවසක ගේන්න. ඕම් ක්‍රිම් මහකල මහසෝන යක්ෂවේස් මුහුර්ථය ක්‍රිම්. මට ඔය පළතුරු වැඩක් නෑ. ඔවා උඹම කාපන්. මට ඔකේ තියෙන ගංජ කෑල්ල දීපන්. යකෝ 500 කෑල්ලක් නේද? තියලා තියෙන්නේ කට්ටඩියෝ. ආයෙනම් 500 කෑලි බෑ. මේ පැකට් එකේ තියෙන්නේ හාබෙටි කියලා දැනගත්තොත් මට තමා තොවිලයක් නටවා ගන්න වෙන්නේ. එකට වැඩ කරලත් ඇරලා යන මේ වගේ උන්ද උබලත් ආශ්‍රය කරන්නේ. කල්පනාවෙන් වැඩ කරපල්ලා.